මේ තියෙන්නේ මම ඊයේ හදපු ප්‍රොජෙක්ට් එක. මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන විශේෂත්වය තමයි මම මේ ප්‍රොජෙක්ට් එක හදන්න පටන් ගත්තේ මෙන්න මෙතනින්. කියන්නේ ප්‍රොජෙක්ට් එක හදන්නේ කොහොමද කියන අයිඩියා එක තිබ්බා. මට ඇත්තටම ඕන උනේ සිම්පල් ඇප් එකක්. මේ ඇප්ලිකේෂන් එක හැදුවාම මට එතකොට මේ ඇප්ලිකේෂන් එකේ මම එන්ටර් කරනවා මට ඉගෙන ගන්න ඕන ටොපික් එක. එතකොට එයා සමරි එකයි ක්විස් එකයි ෆ්ලෑෂ් කාඩ්ස් ටිකයි හදලා දෙනවා. එතකොට මේ ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට තමයි ෆිනිෂ් උනේ. මේ ඇප්ලිකේෂන් එකේ මට ලොගින් වෙන්න පුළුවන්, ලොග් අවුට් වෙන්න පුළුවන්. ඒ account management එක හදලා තියෙනවා super base එක පාවිච්චි කරලා. එතකොට මම මෙතනින් ටොපික් එකක් දුන්නට පස්සේ පිළිදෙමු. මෙන්න මේ වගේ ටොපික් එකක් දුන්නට පස්සේ මෙයා Gemini API key එක යූස් කරලා මේ ඇප්ලිකේෂන් එකට අදාළව මං කියලා තියෙන විදිහට එයා ඒ අර සමරි එක, quiz එක, ෆ්ලෑෂ් කාඩ් ටික ජෙනරේට් කරනවා. එතකොට මේ ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරේ ඇත්තටම එක්ස්පෙරිමන්ට් එකක් විදිහට. මට ඕන වුණා අයිඩියා එකක ඉඳලා මේ වගේ ඇප්ලිකේෂන් එකක් අපිට අරගෙන يعني මේක ප්‍රොඩක්ෂන් රිලීස් කරන්න පුළුවන් ලෙවල් එකට ගේන පොඩි MVP එකක ලෙවල් එකකට ගේන්න කොච්චර වෙලාවක් යයිද කියලා බලන්න මේ වයිප් කෝඩ් ටූල්ස් එක. ඉතින් ඕක මම ඊයේ හවස තමයි පටන්ගෙන කරගෙන ගියේ. ඉතින් කරගෙන ගියපු ස්ටෙප්ස් ටික තමයි මේ තියෙන්නේ. ඒතර මේ ස්ටෙප්ස් ටික ඉවර වෙනකොට සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ඉවර වුණා. මේක මම රෙකෝඩ් කරා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ ඩියුරේෂන් එක පැය 3:00මාරක් වගේ තිබ්බා. මොකද මම ස්ටෙප්ස් ඔක්කොම එක්ස්ප්ලেইন කර කර තමයි අරගෙන ගියේ. එතකොට ඕකේ ටෙක්නොලොජි ස්ටැක් එක ගැන කිව්වොත් එහෙනම් මම මෙතන යූස් කරලා තියෙනවා Next.js එක මේ ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරන්න. ඒ වගේම මම මේකට යූස් කරා Prisma. එතකොට Hot.js, Stripe එතකොට හොස්ටිං එක වර්සල් එකේ ඩිප්ලොයි කරා. ඒ වගේ ටෙක්නොලොජිස් ටිකක් යූස් කරා. මේකෙදි මම මේ වැඩේ කරන්න ප්‍රධානම හේතුව තමයි දැන් මේ වෙනකොට වයිප් කෝඩ් කියන එක හැමෝම යූස් කරනවා. ගොඩක් ඒ කියන්නේ අපි අයිඩියා එක දීලා ඉවරලා ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරගන්න අපි යූස් කරනවා ගොඩක් ටූල්ස් යූස් කරනවා. V0 dev එක යූස් කරනවා. එතකොට එතනින් ගියාට පස්සේ AI ස්ටුඩියෝ එක මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. Lovable ඔය වගේ ගොඩක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම පටන් ගන්න මෙන්න මෙතනින්. මෙතනින් පටන් ගත්තට පස්සේ ප්‍රොජෙක්ට් එක ෆිනිෂ් කරගන්න එක සෑහෙන ප්‍රශ්නයක්. මේක හදාගන්න ඕනේ නම් අපිට ෆලෝ කරන්න වෙනවා සිම්පල් ස්ටෙප්ස් ටිකක්. ඒ ස්ටෙප්ස් ටික බේස් කරගෙන තමයි මම මෙන්න මේ ස්ටෙප්ස් ටික හැදුවේ. මම මේ ටික කියන්න මොනවද තියෙන්නේ කියලා මුලින්ම අපි අයිඩියා එක ෆයිනල් කරගන්න ඕනේ. ඒකට තමයි මේ පළවෙනි ස්ටෙප්ස් තුනම තියෙන්නේ. එතකොට ඒ ස්ටෙප් එකේදී අපි අපේ අයිඩියා එක තනි සිංගල් ලයින් එකකින් ලියා ගන්නවා. ඒ ලියාගත්තට පස්සේ අපේ ඇප්ලිකේෂන් එක යූස් කරන්නේ කවුද? එතකොට ඒ ඇප්ලිකේෂන් එකේ ඉන්න යූසර් ෆ්ලෝ එක කොහෙද ඉන්නේ? ඒ හැමදේම අපි මේ ෆයිනල් කරගන්නවා. එහෙම ෆයිනල් කරගත්තට පස්සේ තමයි අපි බලන්නේ අපේ ඇප්ලිකේෂන් එකට ඕනි කරන්නේ මොනවද කියන එක. ඒ කියන්නේ අපි හදන්නේ මොනවද? අපි කොච්චරක් දුරට මේක ඩෙවලොප් කරනවද? අපේ MVP එකේ මොනවද තියෙන්නේ? MVP කියන්නේ මිනිමම් වයබල් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ අපිට තියෙන අයිඩියා එක වැඩ කරන ලෙවල් එකට ගේන්න කලින් අපේ කන්සෙප්ට් එක කියන්නේ අපි හිතන් ඉන්න විදිහ මේ ප්‍රශ්නෙට විසඳුම මෙන්න මේකයි කියන එක පෙන්වන්න පුළුවන් තැන තමයි MVP එක. එතකොට ඕකට තමයි පළවෙනි ස්ටෙප්ස් තුනම මම වෙන් කරලා තියෙන්නේ. එතකොට පළවෙනි ස්ටෙප්ස් තුනෙන් පස්සේ මේකේ හතරවෙනි ස්ටෙප් එකත් ඇත්තට මේකට තමයි. මොකද මේකෙදි මම පේමන්ට් ගේට්වේ එක යූස් කරනවා. අපේ ප්ලෑන් එකක් හදලා ඒ ප්ලෑන් එකේ පේයිඩ් ෆීචර්ස් ටික වෙන් කරගන්න ওই ටික. ඊට පස්සේ මම ඩිසයිඩ් කරනවා මේ ඇප්ලිකේෂන් එකේ ස්ක්‍රීන්ස් ටික මොනවද කියන එක. ස්ක්‍රීන්ස් ටික මොනවද කියන එක ඩිෆයින් කරාට පස්සේ මේක ඇත්තටම ස්ක්‍රීන්ස් ටික මොනවද කියන එක ඩිෆයින් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඕක අපිට එන්නේ. මෙන්න මේ වගේ හැම ස්ක්‍රීන් එකකම පර්පස් එක මොකද්ද, ඉන්පුට් එක මොකද්ද, ප්‍රොසෙස් එක මොකද්ද, අවුට්පුට් එක මොකද්ද කියන එක එනවා. ඒ වගේම අපිට මෙතන ගන්න පුළුවන් මෙන්න මේ වගේ නැවිගේෂන් ෆ්ලෝ එකක්. ඒ කියන්නේ අපේ ස්ක්‍රීන් එක ඇතුලේ එන අපේ ඇප්ලිකේෂන් එක ඇතුලේ යූසර් කෙනෙක්ට යන්න පුළුවන් තැන් මොනවද? මේ හැම දෙයක්ම අපි කලින් ඩිෆයින් කරනවා. මෙහෙම කරන්න හේතුව තමයි අපි මැදට ගිහිල්ලා අපි අර මම පෙන්නුවා වගේ පළවෙනිම ස්ටෙප් එක විදිහට මේ වයිප් කෝඩ් එකට අපිට එන්ටර් කරන්න තියෙන මේ වගේ තැනකින් පටන් ගත්තොත් මේ වගේ දෙයක් අපිට ෆයිනල් කරගන්න බෑ. එතකොට අපි මේ ඇප්ලිකේෂන් එක හදාගෙන ඉස්සරහට ගිහින් ගිහින් අන්තිමට තමයි මේවා කල්පනා කරන්නේ. එතකොට අපිට හිතනවට වඩා ලොකු ස්කෝප් එකකට මේ ඇප්ලිකේෂන් එක ගිහිල්ලා සමහරට ඒක වෙන්නේ නැති යූසර්ස්ලාට ඕන කරන එක. ඒ වුණාට ඒක අපිට පළවෙනි පාරම හදලා රිලීස් කරන්න බෑ. දැන් Facebook වගේ එකක් ගත්තත්, Windows වගේ එකක් ගත්තත් පළවෙනි version එක හදන්නේ අපිට අපේ concept එක prove කරගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ තමයි iterations විදිහට මේක ඉස්සරහට එන්නේ. එතකොට මේ chart එක දැන් මෙතන ලොකු කියන්නේ ලොකු ID මේ කියන්නේ ප්‍රමාණයෙන් විශාලයි වගේ පේනුනට මේක ඇත්තටම විනාඩි 5ක විතර වැඩක් අපිට ChatGPT එකත් එක්ක පොඩක් chat කරලා හදාගන්න පුළුවන් දෙයක් උතන තියෙන්නේ. එතකොට ඕක හදාගෙන ඉවර වෙනකොට අපි දන්නවා අපේ ඇප්ලිකේෂන් එක ඇතුලේ යූසර් කෙනෙක් ඇවිල්ලා මොනවද කරන්න කියන එක. එතකොට අපි හදන ඇප්ලිකේෂන් එකේ කොතනකවත් අපි සර්ප්‍රයිස් වෙන්නෙත් නැහැ. එන යූසර් සර්ප්‍රයිස් වෙන්නෙත් නැහැ. මොකද අපි හැමදේම පිළිවෙලට ඕගනයිස් කරලා මේ AI ටූල් එක යූස් කරලා ඩෙවලොප් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි හදනවා
අපේ ටෙක්නෝලජි ස්ටැක් එක මේක නම් ඇත්තටම දැන් ටෙක්නෝලජි ස්ටැක් එක හදනකොට අපි මේ ස්ටෙප් එක මම හතරේට දාලා තියෙන ඊට කලින් UI ඩිසයින් එක තිබ්බා. නමුත් මේක දෙක කොහොම තිබ්බත් ගැටලුවක් නැහැ. මේක හදද්දී අපි තීරණය කරන්න ඕනේ මොනවද අපේ මේ ඇප්ලිකේෂන් එකට එන්නේ කියන එක. කියන්නේ තියෙන ෆීචර්ස් ටික. ඒකට අපි පළවෙනි ස්ටෙප්ස් ටික ඕක ෆයිනල් කරලා ඉවර නිසා අපිට මේකත් chat GPT එකෙන් අහන්න පුළුවන්. නමුත් මම මෙතන හයිනි ස්ටෙප් එකට දාලා තියෙන UI ඩිසයින් එක ඒක ගැටලුවක් නෑ. ඔයාලට කැමති විදිහකට එතනින් ඕගනයිස් කරගන්න පුළුවන්. එතකොට මේ UI ඩිසයින් එකේදී මම කරලා තියෙන්නේ අර දීපු ස්ක්‍රීන් ගයිඩ්ස් ටික ඔක්කොම මේ Google Stitch එකට තමයි පාස් කරේ. මොකද කලින් අපි ඕක කරන්නේ ඇත්තටම මේ Figma හරි එහෙම නැත්නම් XD හරි වගේ එකක් යූස් කරලා අපි යාට කියලා තමයි ඕක ඩිසයින් කරගන්නේ. නමුත් දැන් මේ Stitch එක වගේ එකට පුළුවන්කම තියෙනවා අපිට කෙලින්ම අපිට ඕන කරන ස්ක්‍රීන්ස් ටික දුන්නට පස්සේ ඩිසයින් එක හදලා දෙන්න. එතකොට ස්ටිච් එකට ගියොත් එහෙම මේ තියෙන්නේ ඒකට ජෙනරේට් කරගත්ත ස්ක්‍රීන් එක. එතකොට මේ තියෙන්නේ තීම් එක. එතකොට මේකත් එක්ක මේ තියෙන්නේ ස්ක්‍රීන්ස් ටික. එතකොට මේ ස්ක්‍රීන්ස් ටික ඔක්කොම අපි කලින් හදලා ඉවරයි. එතකොට මෙතනදිත් අපි ආපහු පාරක් අපි හදන ඇප්ලිකේෂන් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක ගැන දැනුවත් වෙනවා. එතකොට මෙතෙන්දිත් අපිට පුළුවන් තියෙන දේවල් අප්ඩේට් කරන්න. එතකොට මේ ස්ටේජ් එකේදී මේකෙත් මේගොල්ලෝ HTML කෝඩ් එකක් ලියනවා. නමුත් මේක ගොඩක්ම අපිට මේ මොඩිෆයි කරන්න පුළුවන්. අර මේ Figma ඒ වගේ කියන්නේ මේ අපි විෂුවල් ටූල් එකක් විදිහට මේක අපිට දැන් මේ තියෙනවා එහෙම එඩිට් කර කර මෙයාලට ඕන නැතිව කියලා ඒ ටික ඔක්කොම ආපහු රීජෙනරේට් කරලා මේ තීම් පව වෙනස් වෙන රීජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපි කෙලින්ම එක්ස්පෝර්ට් කරන්නේ AI ස්ටුඩියෝ එකට. මේ Google එකම තියෙන AI ස්ටුඩියෝ එකට. ඕකේ AI ස්ටුඩියෝ එකට යවන්න ඕනේ නැහැ. මේ Vercel වගේ එකකට ගන්නත් පුළුවන්. නමුත් මම මෙතෙන්දී මේ ඔය Google AI ස්ටුඩියෝ එක ගන්න හේතුව තමයි මේක ගොඩක් සපෝට් කරනවා අර ස්ටිච් එකෙන් දෙනේවට Vercel එකට ගත් මේ V0 dev එකට ගත්තත් කමක් නැහැ. එයත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මෙතන මේක බිල්ඩ් කරන්නේ මෙන්න මේ settings ටික තියාගෙන. මෙතන Gemini 3.1 එක 1 එක මට access තියෙනවා නේ. ෆ්ලෑෂ් එක උනත් කමක් නැහැ. මොකද අපි හැම ස්ටෙප් එකක්ම ගන්න ප්ලෑන් කරලා ඉවරයි. ඒ නිසා ඒක ඉෂුව එකක් වෙන්නේ නැහැ. යාට ඩෙවලොප් කරන්න යාගේ මොඩල් එකේ ලෙවල් එක දැන් 3.1 එකකින් කරනවට වඩා අඩු මේකකින් කරගන්න පුළුවන් යාට ඇත්තටම. ෆ්ලෑෂ් එක උනත් වැඩ කරනවා. මම මෙතන පරිස්සම් වුණා Next.js එක සිලෙක්ට් කරන්න. ගොඩක් වෙලාවට ඔක React එක තමයි වැටලා තියෙන්නේ. එතකොට ඔය විදිහට මම ජෙනරේට් කරගත්ත ඇප් එක මෙතන තියෙනවා. එතකොට මේක මෙතන තමයි අර ඉනිෂියල් කෝඩ් එක හදාගත්තේ. මේකෙන් පස්සේ මම ඔයක මෙතන chat මෙතන ඇතරම chats 4ක් විතර වගේ ගියේ. ඒ හතරෙන් පස්සේ මම මේක කෙලින්ම අරගෙන ආවා ඇන්ටි ග්‍රැවිටි එකට. ඇන්ටි ග්‍රැවිටි එකට ගෙනල්ලා එතෙන්දි තමයි මම මේකෙදි සුපර් බේස් එක කනෙක්ට් කරන එක ඊට පස්සේ ස්ට්‍රයිප් එක කනෙක්ට් කරන එක ඔතෙන්ටිකේෂන් සිස්ටම් එකට කනෙක්ට් කරන එක ඒ ටික ඔක්කොම ෆිනිෂ් කරේ ඩේටාබේස් එක හදන ටික ඒ ටික. හේතුව තමයි දැන් ඔය AI ස්ටුඩියෝ එකේ ඉඳලා හදද්දී අපිට මේ ප්‍රශ්නයක් ආවොත් ඒක ඩීබග් කරන්න. ඒ කියන්නේ එරර් එක කොතනද තියෙන්නේ කියලා බලාගන්න පොඩි පොඩි අපහසුතා ටිකක් තියෙනවා. ඒ නිසා තමයි මම අරගෙන ආවේ. සමහර කට්ටිය ඉන්නවා අර AI ස්ටුඩියෝ එකේම ඕවා හදනවා. ඒක ඒගොල්ලෝ සපෝට් කරනවා. මොකද Next.js එකට සපෝට් කරන නිසා අනිත් ඔය සර්වර් සයිඩ් එකේ ලියන ඇප්ලිකේෂන්ස් වලට සපෝට් කරනවා ඒවා. ඉතින් ඒ විදිහට ෆයිනල් කරපු එක ඊට පස්සේ මම JIT එක හරහාම මේක කනෙක්ට් කරගත්තේ JIT එක හරහා. එතකොට මේ AI ස්ටුඩියෝ එකෙන් මම Vercel එක මේ sorry ඇන්ටි ග්‍රැවිටි එකට ගත්තේ JIT එක හරහා. එතකොට කොහොමද JIT hub එක අප්ඩේට් වෙනවා. JIT hub එක හරහා ගත්ත එක ඊට පස්සේ මට පුළුවන් මේ Vercel එකේ ඒගොල්ලන්ගේ සිලෙක්ට් කරලා ඒ අපේ දාන්න ඕනේ URL එක දාලා ඉවරලා JIT එකේ access දීලා අපේ ප්‍රොජෙක්ට් එක දෙන්න. ඊට පස්සේ අපිට පොඩි පොඩි errors ටිකක් එනවා. ඒ errors ටික මම විසඳ ගන්න පාවිච්චි කරේ OpenAI එක. ඒක විසඳ ගන්න පාවිච්චි කරලා ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරලා ඊට පස්සේ අන්තිමට තමයි හැබැයි මම ස්ට්‍රයිප් එක කනෙක්ට් කරේ. එහෙම එකක් කරන්න හේතුව තමයි දැන් ස්ට්‍රයිප් වගේ එකක් කනෙක්ට් කරද්දී අපිට errors එන්න තියෙන හැකියාව වැඩි. එතකොට අර error ඒ කියන්නේ අනිත් ඔක්කොම ෆීචර්ස් ටික ෆයිනල් වුණාම අපිට අතෙන්ට කනෙක්ට් කරන එක ලේසි. එහෙම නැත්නම් අපි ඕක මුලදීම හදාගෙන එන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕඩර් එකක් විදිහට කිව්වොත් එහෙම මුලින්ම ඔතෙන්ටිකේෂන් සිස්ටම් එක හදන්න ඕනේ. අපේ ඇප්ලිකේෂන් එක ඇතුලේ ඔතෙන්ටිකේෂන්ස් අපි දාන්න හිතාගෙන ඉන්නවා නම් අපි එතනින් පටන් ගන්න එක තමයි සේෆ්. මොකද පස්සට යනකොට කියන්නේ අපි අන්තිමටම දාන්න ඇප්ලයි කරන්න ගියාට පස්සේ අපිට ඕක අමතක වෙන්න පුළුවන්. එතකොට අපි ඉමීඩියට්ලිම අපිට දාන්න ඒ කියන්නේ ඔතෙන්ටිකේෂන් සිස්ටම් එක දාන්න පුළුවන් වෙච්ච ගමන්ම ඒක ඇප්ලයි කරන එක තමයි සේෆ්. ඊට පස්සේ ඇත්තටම කරන්න ඕනේ හොස්ට් එකට දාන එක. එතකොට අපේ ඇප්ලිකේෂන් එක හැමතිස්සෙම රිලීස් කරන්න පුළුවන් වර්ෂන් එකක් විදිහට තියෙනවා. එතකොට අපි හිතමුකෝ දැන් අපිට chat මේ ස්ට්‍රයිප් එක කනෙක්ට් කරගන්න ගියේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බා. ගැටලුවක් නැහැ. අපිට රිලීස් එකක් දාලා කාට හරි පෙන්නලා වෙන ක්‍රමයකට ඒකේ ඔතෙන්ටිකේෂන්ස් ටික හදාගෙන මැනේජ් කරගන්න පුළුවන් විදිහකට තියෙනවා. ඉතින් ඕක නිසා ඔය ස්ට්‍රයිප් එකට කනෙක්ට් කරන එක මම කරේ අන්තිමටම. එතකොට හොස්ටිං එකට හොස්ට් එකටත් දාලා ඉවර වෙලා තමයි ඒක කරේ. එතකොට හොස්ට් එකට මේක යූස් කරා. ඉතින් ඔන්න ඔය ස්ටෙප්ස් ටික ඔක්කොම මේ ඩොකියුමන්ට් එකේ තියෙනවා. මම මේ ඩොකියුමන්ට් එක ෂෙයා කරනවා. හැබැයි මේ ඩොකියුමන්ට් එක මට ෂෙයා කරන්න, ඒ කියන්නේ මම නිකම්ම ලින්ක් එක ෂෙයා කරන්නේ නැහැ. මොකද මට දැනගන්න ඕනේ මේ ඩොකියුමන්ට් එක පාවිච්චි වෙන්නේ මොන වගේ තැනකද කියලා. ඒ කියන්නේ ඔයාලා මොන වගේ වැඩකටද මේක පාවිච්චි කරන්න කියන එක මට දැනගන්න ඕනේ. ඒ නිසා මම මේකට පොඩි ෆෝම් එකක්, වැඩි දෙයක් නෙමෙයි. ඔයාලා මේකට ඉන්ට්‍රෙස්ටිං කොහොමද මේකෙදී මොන විදිහටද මේක පාවිච්චි කරන්න කියන එක ගැන මට පොඩි අදහසක් ගන්න. මොකද මම මේකෙන් බලාපොරොත්තු වෙනවා තව වර්ෂන් එකක් මේක රිලීස් කරන්න මේ හරි. thank you ඔක්කොටම.